සුබ දවසක් සියලු දෙනාටම. ඉතින් අද මම ඔයාලට පෙන්වන්න හදන්නේ කොහොමද මේ අපේ නිවසින් අහක දාන පිච්චුන බල්බ් එකක් නැවත හරිගස්ස ගන්න කියලා. ඉතින් මේක නැවත අපිට පාවිච්චි කරන්න පුළුවන්. මුලින්ම අපි කරන්න ඕනේ මේ වගේ බල්බ් එක අපි අරගෙන මේකේ කප් එක මේ විදිහට ගලවලා අරගන්න එක. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ කොහොමද පිච්චිලා තියෙන්නේ කියලා කළු ඩොට් එකක් වගේ එකක් තියෙනවා. අන්න ඒක තමයි පිච්චුන බල්බ් එක. ඉතින් මෙන්න මේ ස්ථානයේ මෙන්න මේ තියෙන බල්බ් එක තමයි. ඒ කියන්නේ මේ තියෙන කළු ඩොට් එකක් වගේ අන්න ඒක තමයි පිච්චිලා තියෙන්නේ. ඉතින් ඒක අපි ඉවත් කරගන්න ඕනේ. මේ වගේ පේපර් කටර් එකක් භාවිතා කරලා අපි මේක මෙන්න මේක ආකාරයට ඉවත් කරගන්න ඕනේ. මේකේ ඇතුලේ කෑලි දෙක පේන්න. මේ වගේ සුද්ධ කරගන්න ඕනේ. හොඳට සුද්ධ කරගන්න ඕනේ. ඉතින් මේක සුළු දෙයක්. ඉතින් මේ විදිහට සුද්ධ කරාට පස්සේ ඔයාලට තියෙන්නේ මේක පාස්ස ගන්න. ඉතින් මේ දෙක එකට පෑස්සුවට පස්සේ තමයි බල්බ් එක නිවැරදි විදිහට නැවත පාවිච්චිට ගන්න පුළුවන් විදිහට හරි ගැස්සෙන්නේ. ඉතින් අපි මේක තව පොඩ්ඩක් සුද්ධ කරගන්නවා. හොඳට සුද්ධ කරගන්න ඕනේ. ඉතින් ඔන්න දැන් සුද්ධ කරගෙන අවසන්. ඉතින් ඔයාලට පැහැදිලිව පේන තියෙනවා මේ තියෙන්නේ සුද්ධ කරගත්ත තැන. මෙන්න මේ තියෙන්නේ. ඉතින් එතන පැහැදිලිව සුද්ධ කරා. අපි දැන් බලමු මේ තියෙන්නේ මෙන්න මෙතන. අපි බලමු දැන් මේ දෙක පාස්සලා මේක පත්තු වේද කියලා. හරි දැන් අපි මේක පාස්ස ගමු. අපි ඊයන් ටිකක් ඉස්සලා තියා ගන්නවා. රයිට්. අපි දැන් ඒ අයින් කරපු ස්ථානේ මේ විදිහට අපි ඊයන් ඩොට් එක තියා ගන්නවා. ඉතින් හොඳින් තියා ගන්න ඕනේ මේක. මේ හරියට ගෑවුන්නේ නැති වුණොත් පත්තු වෙන්නේ නැහැ. ඒ නිසා හරි විදිහට මේක ඔයාලා හරි ක්‍රමයට මේක තියා ගන්න ඕනේ. ඉතින් ඔන්න ඊයන් ටිකක් මේ විදිහට හරියට තියාගන්න. ඒ කියන්නේ අර දෙපැත්තම ගෑවෙන විදිහට. දැන් මේම සමහර වෙලාවලට ඔහොම පනින්නත් පුළුවන්. දැන් ඔයාලට පේන්න තියෙනවා මේ වගේ අපි පාස්සගෙන ඉවරයි මේ බල්බ් එක. ඉතින් මේ තියෙන පාස්සපු ස්ථානයේ ඉතින් බලමු මේක දැල් වෙනවද කොහොමද කියලා. දැන් ඔයාලට පේනවා මේ බල්බ් එක පත්තු වෙනවා. මේ තියෙන්නේ අපි හදාගත්ත බල්බ් එක. ඒක නිවැරදි විදිහට හරි ගස්ස ගත්තාට පස්සේ පත්තු වෙනවා. ඒ ඔයාලගේ ගෙදරදී මේක try කරලා බලන්න. අපි තවත් බල්බ් එකක් අලුත් වැඩියා කරලා බලමු. මේකත් පිච්චුණු බල්බ් එකක්. ඉතින් අපි මේකට මුලින්ම කරන්න ඕනේ මේකේ තියෙන කප් එක ගලවලා එළියට ගන්න එක. ඉතින් ඔන්න කප් එක ගැලවුවා. ගලවලා ඔයාලට පැහැදිලිවම පේනවා මේකේ කළු පාටට පිච්චුණු ඩොට් එකක්. ඉතින් මෙන්න මේ ඩොට් එක තමයි අපි පේපර් කටර් එකක් භාවිතයෙන් ඉවත් කරගන්න ඕනේ. ඉතින් අපි මෙන්න මේ විදිහට පේපර් කටර් එකක් භාවිතයෙන් ඉවත් කරගන්නවා. මේකේ හොඳට අර ඊයම් ඩොට් දෙක අපිට පේන විදිහට තමයි පිරිසිදු කරගන්න ඕනේ. කපා ඉවත් කරගන්න ඕනේ මේ බල්බ් කොටස ඊයම් කොටස නිවැරදිව පේන විදිහට. ඉතින් අපි කරන්නේ මේ දෙක සුද්ධ කරලා ඒ දෙක එකට සම්බන්ධ කරාම තමයි පරිපතේට විදුලිය ගලාගෙන යන්නේ. ඉතින් ඔන්න ඔයාලට පැහැදිලිව පේනවා මෙතන මේ
EM.2 අපිට පැහැදිලිව පේන්න තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේක පාසන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට බවුත් එකට EM ටිකක් අරගෙන අපි ඒ EM ටික බල්බ් එකේ ඒ අදාළ EM.2 උඩ පතිත කරනවා. ඉතින් මෙන්න මේ ආකාරයට අපි තියනවා. හරි විදිහට තියාගත්තොත් මේ බල්බ් එක දැල් වෙන්න පුළුවන්. පොඩ්ඩක් එහෙම වුණොත් දැල් වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා නිවැරදි විදිහට ඒ දෙකම එකට සම්බන්ධ වෙන විදිහට හරි විදිහට පාස්සලා ගන්න ඕනේ. ඔව් දැන් මේ තියෙන්නේ පාස්සල අවසන් කරපු බල්බ් එක. ඉතින් අපි මේක විදුලියට සම්බන්ධ කරලා බලමු කොහොමද දැල් වෙයිද මොකද කියලා. ඔව් දැන් අපි මේක විදුලියට සම්බන්ධ කරලා බලමු. ඉතින් ඔයාලට ඔන්න බලා ගන්න පුළුවන් මේ බල්බ් එක. අපි මේ සම්බන්ධ කරපු බල්බ් එක තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා පැහැදිලිවම හොඳ ආලෝකයක් තියෙනවා. ඉතින් මේ විදිහට ඔයාලගෙත් ඉවත් කරපු බල්බ් එක අලුත් වැඩියා කරගන්න පුළුවන්.